අලුතින් විවාහ ජීවිතයට පත් වෙන දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා මගෙන් උපදෙසක් කිව්වා. මං කිව්වා දරුවෝ එහෙනම් මම කියන්නම් පෞල් ජීවිතය කියන්නේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන තැන. ඔයාලා ওই ප්‍රශ්න ඇති වුණාම දේවාලයකට යන්න කිව්වා. දැන් අර කෙල්ලයි කොල්ලයි ඇස් දෙක උඩ ගිහිල්ලා මන් දිහා බලලා හිටියා. මොකක්ද මේ දේවාලය? මං කිව්වා මේක මම අනුමත කරන කෙනෙක්. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලා යන්න මේ දේවාලයට. ඒ දේවාලයට ගිහිල්ලා ඒ දෙවියෝ බැහැදකලා දෙවියෝ ඉස්සරහා පූජාවක් තියන්න ඕන. පූජාව තියලා කියන මන්ත්‍ර විදිහක් තියෙනවා. ඒ මන්ත්‍ර විදිහ කියලා ඒ දෙවියන්ගෙන් ඒක ඉල්ලන්න. මං කෝ ඒ දේවාලේ නම තමයි ඉවසීම. ඒ දේවාලේ ඉන්න දෙවියා තමයි ඉවසීම. ඒ දෙවියා ඉස්සරහා තියෙන පූජාව තමයි ඉවසීම. ඒ ඉස්සරහා කියන මන්ත්‍රය තමයි ඉවසීම. ඒ දෙවියන්ගෙන් ඉල්ලන්න ඉවසීම. මං කොහෙන්ද දැන් අටපාඩම් කරන්න ඕන. එහෙනම් විවාහ වුණාට පස්සේ හැම ප්‍රශ්නයකදීම යන්න ඕන දේවාලේ මොකද්ද? ඉවසීම. ඒ දේවාලේ ඉන්න දෙවියා කවුද? ඉවසීම. ඒ දෙවියාට තියෙන පූජාව මොකද්ද? ඉවසීම. ඒ දෙවියා කරන කන්නලව මොකද්ද? ඉවසීම. ඉල්ලන්නේ මොකද්ද? ඉවසීම. ඔයාලා කාටත් හොඳයි. මටත් හොඳයි. ඉවසීම නැමැති දෙවලට ගිහිල්ලා ඉවසීම නැමැති දෙවියාගෙන් ඉවසීම නැමැති තුටු පඳුර දීලා ඉවසීම නැමැති යාතිකාව කරලා ඉවසීම නැමැති දායාද ඉල්ල ගන්න එක. අපිට අපිම මුණ ගැහෙනවා. සංසාරේ අපි කරපු කර්ම අපිට විපාක දෙනවා. ඒ නිසා ප්‍රශ්න ඉදිරි ඉවසන්න වෙනවා.